2025 අයවැය යෝජනා අනුව රාජ්‍ය සේවයේ වැටුප් වැඩිවීම 2025 4වෙනි මාසයේ පළවෙනිදා සිට ක්‍රියාත්මක කෙරෙනවා. 2025 ජනවාරි 1 වෙනිදා සිට බලාත්මක කෙරෙන අප්‍රේල් මාස 1 වෙනිදා සිට කිසිදු හිඟ ගෙවීමකින් තොරව ගෙවීමට රජය තීරණය කර තිබෙනවා. ඊට අදාළ චක්‍රලේඛය ඊයේ නිකුත් කළ බව ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජෙනරාල් චන්දන කුමාරසිංහ මහතා පැවසුවා. ඒ අනුව 2019 4වෙනි මාසයේ 22 වෙනි දිනදී රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 9 ඇලයිරක් 2019 අනුව ගෙවනු ලබන රුපියල් 2500ක මාසික අන්තර්දීමනාව සහ 2022 ජනවාරි මාස 13 වන දිනදී රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 3 ඇලයිරක් 2022 අනුව ගෙවනු ලබන රුපියල් 5000ක මාසික දීමනාව නව වැටුප් පරිමාණ තුල අන්තර්ගත කර තිබෙනවා. 2024 12 වන මාස 31 වන දිනට අදාළ වැටුප් පරිමාණවල සිට මෙම චක්‍රලේඛයෙහි නව වැටුප් පරිමාණවලට වැටුප් පරිවර්තනය කිරීමට පියවර තැබීමේ ක්‍රමයේ යටතේ සිදු කළ යුතුය යන්න චක්‍රලේඛයේ සඳහන් වන අතර ඒ සේවාවන්ට වැටුප් වැඩිවීම සිදුවන ආකාරය චක්‍රලේඛයේ නියමිත පරිදි දක්වා තිබෙනවා.